මුක්තියේ අසිපත මෙල දෙන්නට නම් කුරිරු පෙළන්නන් අරදන්නට නම් Highlander, Highlander. I am a wolf, become mother, heart and muktiya samarapatire. Didulana asipata nitiya haduwe, pidita minisu. Jaya Lagwe, Highlander, Highlander. Ahasa pulvariru samudra garukalo, lovata aadare dilisunku. Utsaha usmin panalaguwo, sada kalikava iruwan huwo. Muktiye asipata mela dennata nam. Yukti garuka viruwan one. Kuriru pelannan aradannata nam. Janahitawadi one. Highlander, Highlander. Highlander, 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 Highlander. එක්ක දූපතට යන අතරමඟදී මහා දරුණු මුහුදු කුණාටුවකට හසු වුණා. කොයින්ට නික්මා කරලා විදින් නැගින්නරයි තලේ. දූපතේ ඉන්න කෙනෙකුට ඔවුන්ව බේරගන්න කියන්නයි ගින්දර ඊතලේ විදින්න කිව්වේ. තව පොඩි දුරයි කියන්නේ දූපතට. හරි. මේක දැක්ක මේජර් ඇරක් ඒ බෝට්ටුව අල්ලන්න වහාම පිටත් වුණා. අන්න ඉන්නවා අතන. වහාම සූදානම් වෙන්න. සතුරු බෝට්ටුවට ළඟයි. ලඟ වෙච්ච එකම පහර දෙන්න ඕනේ. දැන් සියලු දෙනාම සූදානම් වෙන්න. තව ටිකක් ලඟ වුණා ලේසි මේජර් ඇරක්. වැඩි දුරක් යන්න බෑ බෝට්ටුවට. උනාට ගොඩාක් දරුණුයි. කෝටයන්ගේ හමුදාව. වින්ටන් උනාට එන්න දරුණු වෙනවට බෝට්ටු පාලනය කරගන්න තමයි. නංගි අයියෙන් අල්ලගන්න. අයියේ. අන්න ඉන්නවා. හයිලෑන්ඩනේ. අයියෙන් පදවනවා. හොඳමයි මේජර්. ඉමීරස් උන් ළඟ ඉන්න අර එක දේ කරන්න තියෙන පුළුවන් තරම් ඉක්මනට දූපතට ලං කරන එකයි. මේ අතරේ කෝටෙන්ගේ සෙබළුන් බෝට්ටුව පැත්තට වෙඩි තියන්න පටන් ගත්තා. නුගුරෙල්ලත් අයියෙන් අල්ලගන්න. නොසිතූ විට බෝට්ටුව කුණාටුවෙන් විනාශ වුණා. Ko Nanggi, Nanggi, Nanggi. බලමු බුදු පතුලේ. රයිට් මුහුදු පතුලට ගිලෙද්දී මේ බව දැක්ක මුහුදු වැසියන් දෙදෙනෙක් බේරගෙන ඒගොල්ලන්ගේ විමානෙට අරගෙන ගියා.
මේජර් කිසිම සලකුණක් නැහැ පේන්නේ. කිසි සැකයක් නැහැ අර දූපතට පීනන්න ඇති. කෙලින්ම යමු දූපතට. හොඳමයි මේජර්. නංගි අප මූදැත්තකින් බලමු පතුල ඇති නෑ එයාට පීනන්න පුළුවන් වින්ටන් නංගි හොයාගෙන ආපහු මුහුදු පත්ලට ගියා. හොයන එක නතර කරන්න කියන්නේ. දූපතට ඇවිල්ලා නැහැ. මේජර් අර ගියානක්. වා මොකනවත් ලාභ හොයන්න බාට්ටුවට. කොහෙද අපි ඉන්නේ? උඩු බඩල තියෙන නගරයක. යමු ඇතුළට ගිහින් බලමු ක්ලයින්ට් ඇතුළේ ඉන්න පුළුවන්. මෙහෙම හිටපු මේ දෙන්න ඇතුළට යන මගක් බැලුවා. යන්න පුළුවන් නේද? බලමු. අර පුළුවන්. යමු ඉක්මනට ඇතුළට. කවුද මේ වගේ දෙයක් හදලා තියෙන්නේ? හිතන්න බෑ. හරි පුදුමයි. කවුරුණත් හොඳට මූදු පතුල ගැන අධ්‍යයනය කරපු කෙනෙක් බව පේනවා. මොනවා? ඔබ කියන්නේ කවුරු හරි ගොඩබිම හැරගිය කෙනෙක්ද? කවුද ඔබලා? මගේ නම තමයි එමිරස්. පොඩි ළමෙක් කොයිනවා? මගේ නංගිව. ක්ලයිඩ්ද එයා සනීපෙන් ඕගොල්ලෝ ගන්න නිතරම අහනවා. එන මාත් එක්ක මම පෙන්නන්න. නියමයි. මේක අහපු හයිලන්ඩර් හරි සතුටින් ඒ වගේම පුදුමෙන් අමුත්තා සමග ඇතුළට ගියා. සතුරු බෝට්ටුව කුණාලුට අහුවෙලා සම්පූර්ණයෙන් විනාශ වෙලා ගිය නිසා ආපහු ඇවිල්ලා. මේජර් මං සතුටුනා මුහුදේ පතුලට ගිහින් හරි අල්ලගෙන එයි කියලා. මම ගියා උතුමාණනි. අල්ලගන්න බැරි වුණා. ඒකනේ කියන්නේ කුණාලුට අහුවෙලා බෝට්ටුව කෑලි වලට කැඩුනා. කවුරුත් පේන්නේ නැහැ. ඒ හින්දා ආපහු ආවා. හරිනේ. නෑ හරියටම හරි නෑ. නෑ මෙහන්න ගිලුණට පස්සේ කිසි කෙනෙක් කාය ගුඩට ආවේ නෑ. ඒ කියන්නේ ගිලුණ මරුණද? ගිලිලා මැරෙන්න ඒක කොහෙත්ම වෙන්න බෑ. මොකක්ද කිව්වේ? කවුද බෝට්ටුවේ හිටියේ? එමිරසොයි හයිලන්ඩර් දෙන්න කෝටයන් උතුමාණනි. හයිලන්ඩර් ඇස් දෙක පේන්නේ නැත්නම් මිනිහෝ කාගේවත්? කෝටයන් උතුමාණනි ඊට පස්සේ අපි දූපතේ හැම අඟලක් පුරාම හෙව්වා. ඒත් කිසි කෙනෙක් පේන්නේ හිටියේ නෑ. ළමා ගන්නවා හයිලන්ඩර් හැංගිලා ඉන්නේ මූදේ යට බව. ඔරෙන් ළඟ. මොනවද කිව්වේ? මුහුද යට? මූද යට තියෙන නගරේ උන් දෙන්න හොයාගෙන ඇති. වහාම යනවා ඒ දෙන්න වල්ල ගන්න. අපට අවසරයි කෝටයන් උතුමාණනි. ඔරෙන් අද නම් හිතන්න එපා බේරෙන්න මගෙන්. මීට කලින් හොරෙන් තමාගෙන් බේරිලා ගිය හැකි කෝටයන්ට මතක් වුණා.
එදා මගින් බේරුණාට හිතාගෙන තියායිත් පුළුවන් වෙයි කියලා. මේ කොටංගේ තරම දන්නේ නැහැ කවුරුත්. මගේ කඩුව ගන්නවා මෙලන්. එයාලා පුදුම වෙයි මාව ආපහු මූද යටදී දැක්කාම. මට තේරෙන්නේ නැහැ කෝටෑන තුමානේ. හයිලැන්ඩර් ට්‍රෝරෙන් මුණ ගැහුණොත් එයාගේ පරීක්ෂණ දැනුම එයාට දෙයි. මට ඒක නතර කරන්න ඕන. හයිලෑන්ඩ් කොටු කරගන්න කරපු හැම වැඩක්ම අන්තිම මොහොතේ විනාශ වුණා නේද? ආදරණීය දුවේ පුතේ, ගායනයට වාදනයට ඔයාලා දක්ෂ නම් ගෙදර ඉඳන්ම කුරුල්ලන්ට කී වැඩසටහනට එකතු වෙන්න ඔයාලට පුළුවන්. විනාඩි 4කට නොවැඩි ඔයාගේ ගීතය හෝ වාදනය ආයෙත් කරන්නකෝ ලස්සනයි. හරි තව එක සැරයක් පහින්න. නංගි නේද? ලස්සන නටනවා. නංගි. අයියේ. නංගි. අයියේ. මං හුඟක් බය වුණා. මට අමුත්තක් දැනෙනවා. මෙයාගේ නම ඔරේන්. එම්රස්. අපි ගොඩාක් කාලෙකින් හමු වුණේ. සතුටුයි. ලස්සන අඩු වෙලා නැහැ. මම ක්වින්ටන් මැක්ලෝ පරපුරේ අන්තිමයා. ආයිබෝන් හයිලෑන්ඩ්. යා කොයිද ගියේ? ආයෙත් නැත්ද? දුක් වෙන්න එපා ක්ලයිඩ්. දැන් යාට මහන්සි ඇති සෙල්ලම් කරලා. පස්සේ එක්කන් ඉන්නම් වැඩ බලන්න. කෝටෑන් හයිලැන්ඩර් සහ ඔරේන් දෙදෙනාම විනාශ කරන්න හිතාගෙන පිටත් වුණා. මේක වඩා හයියෙන් යන්න බැරිද මේකට? පුළුවන් උපරිම වේගයෙන් තමයි යන්නේ කෝටෑන් උතුමාණනි. දැන් ළඟට ඇවිත් නේද? මොකද මේ යුද්ධ ටැංකි? නගරෙම විනාශ කරන්න යන්නේ රැක්. ඒත් විනාශ කරන්න කෙනෙක් නැහැ නේ ඒකේ. එතෙන්ට ගිහින් පෙන්නන්න කවුද එතන ඉන්නේ කියලා. මට යන්න අවසරයි උතුමාණනි. එන්න ගෝ. එන්න එළියට. ගෝ. අපි ආයෝ ආව යාළුවෝ ළඟට එක් කියන්න. සතුටුයි නේද ඒක අහලා? යමු. කොන්ලෑනි ඉක්මන් කරන්න. බෝට්ටු වගේ. ඉක්මන් කරලා දුවමු. අර බලන්න. ඔරෙන්ට ගිහින් කියමු. ඉක්මනට නගින්න ඔක්කොම. අර ඉන්නේ තුන් දෙනෙක්. කොටු කරනවා දැලකින්. ඉතින් ඇයි ඔය දූපතෙන් ආවේ? කෝටෑන්ගේ කරදර නිසා. මම්මගේ පරීක්ෂණ කටයුතු සාර්ථකව කරගෙන ගියා මෙහාට ආපු නිසා. ඔරේන් මට කියලා දෙන්න පුළුවන්ද මේ නගරය ගැන ටිකක්? මම අමතක කරලා ඉන්නවා නෙවෙයි මගේ යුතුයකම හයිලෑන්ඩ්. ඒත් මං කැමති ඊට කලින් මගේ නගරය ගැන විස්තර කියලා මුළු නගරෙම පෙන්නන්න. ලෝන් පීනුම් කටල තුනක් ගෙන්න ඔක්සිජන් එක. හැම කොටසක්ම වෙන වෙන සකස් කරලා තියෙන්නේ. ඒ ප්‍රධාන ඔක්සිජන් මැදිරියට හැම එකක්ම සම්බන්ධයි. මේ තියෙන ප්‍රධාන පාලක මැදිරිය. ඊට යටින් තියෙන කොටස මොහොතට විවෘතව තියෙන්නේ අල්සේ අවස්ථාවකට. මේ වගේ තැනක් මීට කලින් මම කවදාවත් දැකලා නැහැ. කොහොම හරි මෙතනින් පැන ගන්න ඕන. අපිව වට කරලා අර දැනට මෙතින් වේගයෙන් පදවන්න. හරි යා ගියා. දැන් තින්නේ මගේ වාරේ. ඒ මොකද වෙන්නේ? යානේ පාලනේ නැතුව ගියා. ඉහළට යනවා.
ඉක්මනට බල ගන්න ඕනේ. එක බෝට්ටුවක් කවුණා. අනිකත් අල්ලගන්න. දැන් එලං අපිට තියෙන්නේ බෝට්ටුව පස්සෙන් යන්න. ක්වින්ටන් මැක්ලවුඩ් මාසවාගත් දැනුම දැන් ඔබටත් අයිති. මන් දන්නවා දැන් සාගරය ගැන සියලුම දේ. මේ අතර කෝටෑන් ඔරේන්ගේ නගරය විනාශ කරන්න තමන්ගේ යුද්ධ ටැංකිය මුහුද පත්ලට යවුවා. මොනවා? සේරම විනාසයි. කවුරු පාර දෙන්න යදන්නේ? අර බලන්න. බ්‍රූන්ගේ බෝට්ටුව. බ්‍රූන් ලෙනි මොකක්ද සිද්ධ වෙන්නේ? කෝටෑන් නැවිත් මුළු පළාතම වට කරලා අපි විනාශ කරන්න හදන්නේ. ඔයාවද? ඉක්මනට මොන හරි කරන්න ඕනේ. නැත්නම් අපි විනාශයි. අවවාදයයි. නගරයට ඇතුල් වන සියලුම දොරටු වසන්න. කිසි කෙනෙකුට ඇතුල් වෙන්න ඉඩ දෙන්න එපා. ආරක්ෂාව තර කරන්න. කිසි කෙනෙකුට ඇතුල් වෙන්න දෙන්න හොඳ නැහැ. කාටවත් බෑ. කෝටෙන් තන්නේ මගේ හැටි. මම දේශයෙන් අරින්නේ මේක. බ්‍රොන් පිටින් තියෙන බෝට්ටු ඔක්කොම ඇතුළට ගන්න. ඒ වගේම කිසි කෙනෙකුට එළියට යන්න දෙන්න එපා මේ වෙලාවේ. හොඳයි. පොඩ්ඩක් ඉන්න. ඔරෙන් අපිට පුළුවන් වෙන තැනකට යන්න. ඒත් ක්වින්ටන් ඒක කරන්න අමාරුයි. ඒව පාසුකම නැහැනි. නෑ. පුළුවන් අපිට ඒක කරන්න. මේක සබ්මැන්නියක් වගේ හදලා තියෙන හින්දා පුළුවන් අපිට ඒක කරන්න. ඒ කියන්නේ අපි අනතුරින් ඈත් වෙනවා. ඔව් කෝටෑන් හිතන ඔයා මුළු නගරෙම විනාශ කළා කියලා. ඒකෙන් මේ වැසියන්ට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් ඊට පස්සේ. අයියෝ ඔක්සිජන් පද්ධතියට හානි වෙලා. මං ගිහින් බලන්නම්. මොකද වුනේ කියලා. ඔයා මෙතන කටයුතු බලා ගන්න. හරි එමරස් වායු පිටු තත්ත්වය ගැන බලන්න. ඔරේ මට යාගේ විසිල් එක දෙන්න. ගන්න. දැන් අපිට යන්න පුළුවන්. පුදුම හිතුණා නේද වීරයන්ට මාව දැක්ක ගමන්. විසිල් සද්ද ඇහිච්ච හැටි ලොකු මාළු සේරම ඇවිල්ලා කෝටෑන්ගේ බෝට්ටු ඔක්කොම පෙරලලා දාලා හයිලෑන්ඩර්ට උදව් කළා. මේ ජාර බෝට්ටු ටික පෙරලයි. සේරම ටැංකි ටික ඇතුළට ගන්න. බලන් ඉන්නේ ඉක්මන් කරන්න.
පරක්කු වැඩි. විනාශ කරනවා මුළු නගරෙම. ඔව් මට විරුද්ධව එන ඕනම කෙනෙකුට ඉඩ තියන්නේ නෑ මම. හයිලන්ඩර්! ක්වින්ටන් අපි දිනුම්. දැන් බලන්න අපිට පදවගෙන යන්න පුළුවන්. කිසි කෙනෙකුට කරදරයක් කරන්න බෑ ආයේ. ඒක තමයි කියන්නේ උත්සාහය සමගයි තියෙනවා නම් පරාජයක් නෑ කියලා. හැමෝම වගේ ඒක හිතට ගන්නවා නම් තමයි හොඳ. ඇත්ත අපි ඔප්පු කළානේ නේද ඔරෙන්?